ඔව් ඇත්තටම වැදගත් මාතෘකාවක් පැවැත්මේ ස්වභාවය ගැන හිතන්න පොළඹවනවා. ඒකනේ. අපේ අරමුණත් ඉතින් මේ අදහස් ටික දිගේ ගිහින් මේ දුක්ඛ චක්‍රය ගැන පොඩි හරි අවබෝධයක් ලබා ගන්න එක. අපි පොඩ්ඩක් මේ කාරණා ලියලා බලමුද? හරිම හොඳයි. මේ මූලාශ්‍රය පටන් ගන්නෙම වේදනාව, ඒ කියන්නේ විඳීම ගැන කතා කරලා. අර වේදනා වර්ග 3 ගැන කියන තැන නේද? ඔව්. වේදනාව තුන් වේදී කියලා කියන්නේ. ඒ කියන්නේ සැප, දුක සහ අර මැදහත් උපේක්ෂා වේදනාව. ඒකම තව දෙයක් කියනවා අපි හොඳයි කියලා දේවල් හඳුනාගන්නේ ගොඩක් වෙලාවට සමාජ සම්මුතියෙන් කියලා. සම්මුතියෙන් හොඳ කියන්නේ කෘතවේදී සංවේදී වගේ පදයකින් එක කියවෙනවා. ඒකත් හරි. එතනින් ඉස්සරහට යනකොට කියනවා මේ රාග, ద్వේෂ, මෝහ අකුසල මුල් නිසා ලෝකයා දුක් විඳින හැටි. රාග, ద్వේෂ, මෝහ වලින් විඳවන මේ ලෝකේ කියලාම තියෙනවා. මේක නිකමට හිතුවත් තේරෙනව නේද අපේ කොච්චර ප්‍රශ්න මේ තුන වටේ කැරකිනවද කියනවා. ඔව් දවස ගානේ අපි අත්විඳින දෙයක් නේ. ඒ වගේම තමයි මේ සිතුවිලි එක්ක බැඳුණු අර චේතනාව. ඒක තමයි කර්මය බවට පත් වෙලා මේ සසරේ අපිව ආයෙමත් බැඳ තියෙන්නේ කියලාත් මේක කියනවා. චේතනාව කර්මය වෙනවා. ඔව්. චේතනාව කර්ම වුණේ දැනගනු මේ සිතුවිල්ලෙන් කියලා ඒක පැහැදිලි කරනවා. ඒ කියන්නේ හිතන දේ විතරක් නෙමෙයි ඒක පිටිපස්සේ තියෙන අරමුණ අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. හරිම ගැඹුරුයි. ඒ කියන්නේ මේ සිතුවිලි නිසා කල්ප ගණන් සසරේ දුක් විඳින්නත් පුළුවන් කියන එකද? පුළුවන්. එහෙම කියවෙනවා. හැබැයි ඉතින් සමහර වෙලාවට తాවකාලිකව හොඳ තැන්වල සුගතිවල උපදින කියලාත් කියවෙනවා. නමුත් ඒකත් తాවකාලිකයි. මෙන්න මේ කාරණය මට හරිම වැදගත් වගේ දැනුනේ. සිත සහ සිතුවිලි කියන්නේ දෙකක්ලු. අලුතෙන් උපදින සිතේ නරකයක් අකුසලයක් නැහැයි කියන එක. ඔව් සිත සිතුවිලි දෙක එකක් නොවේයි උපදින සිත අකුසල් නැත දුකක් නොවේයි කියලා ඒක පැහැදිලිවම කියනවා. ඒක හරිම මූලික වෙනසක්. ඒ කියන්නේ කොහොමද සිතයි සිතුවිලියයි දෙකක් කියන්නේ? මේමයි. සිත කියන්නේ අර දැනගන්න ස්වභාවය, වේදිකාව වගේ. සිතුවිලි කියන්නේ ඒ වේදිකාවේ මතුවලා නැති වෙලා යන දේවල්. අරමුණු, කල්පනා, හැඟීම් ඒවා. හරි. එතකොට වැදගත්ම දේ තමයි බුදුදහමේ උගන්වන විදිහට හටගත්ත කිසිම දෙයක් ඒක සිතක් වෙන්න පුළුවන්, සිතුවිල්ලක් වෙන්න පුළුවන්, හැමදාම පවතින්නේ නැහැ. අනිත්‍යයි. හටගත් සිත පවතින බව බුදු දෙසුමේ නොමැවෙයි කියන්නේ ඒකද? අන්න ඒක. ඒ වගේම නිවන ලැබෙන්නේ මේ නිකම්ම මතුවලා නැති වෙන සිතුවිලි පස්සේ ගිහිල්ලාම නෙවෙයි කියලාත් කියනවා. නිවන ඔබට ලබා දෙන්නේ සිතුවිල්ලෙන් නොවේයි කියලා. ඒ කියන්නේ සිතුවිලි පාලනය කළාට විතරක් මදි වගේ දෙයක්ද? ඒක වැදගත් පියවරක්. හැබැයි විමුක්තිය කියන්නේ ඊටත් එහා ගිය දෙයක් කියන එක තමයි මම හිතන්නේ මෙතන අවධාරණය වෙන්නේ. එතකොට මේ කාව්‍යයේ තවත් කියන මුළු ලෝකයම මේ හැමදේම සංඛාර කියලා. සබ්බේ සංඛාරා කියන බුදු වචනය ලෝකයේ වගේ පදයක් තිබුණා. ඔව් සංඛාර. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වුණ දේවල්. කිසිම දෙයක් නිකන් ඉබේ හැදුනවත් හැමදාම තියෙනවත් නැහැ. හර මොහොතේ රෙල්ල වගේද? හරියටම හේතු තියෙන නිසා හැදෙනවා, ටිකක් වෙලා තියෙනවා, නැති වෙලා යනවා. ස්ථිර රැල්ලක් නැහැ. ඔක්කොම දේවල් එහෙමයි. මේ අදහස තවත් ගැඹුරු වෙනවා අර අන්තිමට කියන කාරණයක් එක්ක සබ්බේ ධම්මා අනාත්තා කියන එක. හැබැයි මූලාශ්‍රයේ තියෙන්නේ සබ්බේ ධම්මා අනන්ත බව හිමි දෙසුවයි ලෝකේ කියලා. සමහර විට ඒ අනත්ත කියන එක වෙන්න ඕන. අනත්ත. ඒ මොකද? අනාත්ම කියන එකද? ඔව් අනාත්ම. ඒ කියන්නේ මේ කිසිම දෙයක අපේ ශරීරේවත් හිතේවත් සිතුවිල්ලකවත් ස්ථිර නොවෙනස් වෙන මම කියලා හරයක් ආත්මයක් නෑ කියන එක. ඒ කියන්නේ ඔක්කොම නිකන් ක්‍රියාවලි විතරද? ක්‍රියාවලි විතරයි. හේතු නිසා හට ගන්නවා, වෙනස් වෙනවා, නැති වෙනවා. අන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයේ තේරුම් ගත්තම තමයි අර මුලින් කිව්ව රාග, ద్వේෂ, මෝහය වලින් ගැලවෙන්න පාර පෑදෙන්නේ. මොකද අපි ඇලෙන්නේ නැති වෙන දේවල් වලට ස්ථිරයි කියලා හිතාගෙන නේද? ඒකනේ. තණ්හාව ඇති වෙන්නේ එතනින්. එනම් අද අපි මේ කතා කරපු දේවල් ටික එකතු කරොත් වේදනාවේ ස්වභාවය, කෙලෙස් සිතුවිලි කොහොමද කර්මය වෙලා දුකට හේතු වෙන්නේ, සිතයි සිතුවිලියයි අතර වෙනස, අන්තිමට මේ හැම දෙයකම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය මේ වලි කරුණු ටිකක් මතුවුණා. ඔව්. අවසාන වශයෙන් තව පොඩි දෙයක් හිතන්න ඉතුරු කරන්නම්. මේ මූලාශ්‍රයම කියනවා දුක හදන්නේ සිතුවිලි වලින්, ඒත් නිවන ලැබෙන්නේ සිතුවිලි වලින්ම නෙවෙයි කියලා. එහෙමනම්
සිතුවිලි වල ස්වභාවය තේරුම් අරගෙන ඒ සිතුවිලිත් ඉක්මවා යන මාර්ගය මොකක් වෙන්න පුළුවන්ද? ඒ ගැන අපි තව හිතන්න ඕනේ නේද?